ඔයා YouTube channel එකක් කරනවා නම් එහෙම නැත්නම් content create කරනවා නම් ඒක Facebook වෙන්න පුළුවන් YouTube වෙන්න පුළුවන් ඕනම platform එකක මේ ප්‍රශ්නේ තියෙනවා. ගොඩක් views අඩුයි. මොකද්ද ප්‍රශ්නේ? අපි මේ ටික හරහා සරලව කතා කරමු. ප්‍රධානම දේ තමයි World Cup එක. World Cup එක නිසා අනිවාර්යයෙන්ම සාමාන්‍ය education channel වලට, music channel වලට පවා ගොඩක් මැද මේ දවස්වල views අඩු වෙලා තියෙනවා. මොකද මේ දවස්වල YouTube trend එකට ගිහිල්ලා බැලුවොත් බලා ගන්න පුළුවන් වෙලා තියෙන සම්පූර්ණම ක්‍රිකට් මැච් තමයි බලා ගන්න පුළුවන් හැකියාව හම්බ වෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම සාමාන්‍ය channel වලට views එනවා ගොඩක් අඩුයි. ක්‍රිකට් සම්බන්ධ වීඩියෝස් දානවා නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝගේ channel එක ගොඩක් උඩට යන්න පුළුවන්. ඔයා ක්‍රිකට් සම්බන්ධ වීඩියෝ කරනවා නම් ඊට හේතුව තමයි දැන් ට්‍රෙන්ඩ් එක ක්‍රිකට්. ඒ නිසා තමයි සාමාන්‍ය channel වලට views අඩු වෙලා තියෙන්නේ. ඊටත් අමතරව දෙවෙනි ප්‍රශ්නේ තමයි මේ O level විභාගය තියෙනවා. O level විභාගයේ තියෙන කට්ටිය අනිවාර්යයෙන්ම දැන් මේ දවස්වල YouTube වලින් ඈත් වෙලා ඉන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම යම්කිසි ප්‍රමාණයක් views අඩු වෙලා තියෙනවා. ඔය education channel වලට සාමාන්‍යයෙන් ඔය entertainment category channel වලට ගොඩක් views අඩු වෙලා තියෙනවා. මියුසික් channel වලටත් අනිවාර්යයෙන්ම views අඩු වෙලා තියෙනවා. මොකද ඒ level විභාගෙට මිනිස්සු බිසි හින්දා, ළමයි බිසි හින්දා. ඒකත් අනිවාර්යයෙන්ම ප්‍රධානම කාරණයක්. ඊටත් අමතරව ප්‍රධානම කාරණයක් තමයි YouTube එකේ ඇල්ගොරිතම් එක මේ දවස්වල වෙනස් වෙලා තියෙනවා. හැම අවුරුද්දකම ජනවාරි මාසේ, පෙබරවාරි මාසේ කියලා කියන්නේ YouTube ඇල්ගොරිතම් එක change වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම views අඩු වීමට බලපානවා. මේක සමහර විට මාසයක් දෙකක් යද්දි සාමාන්‍ය යථා තත්ත්වයට වෙනවා. නමුත් ඇල්ගොරිතම් එක චේන්ජ් වෙද්දී සමහර රෑන්කින් හෙට මෙහෙට යද්දී වීඩියෝ රෑන්කින් හෙට මෙහෙට යද්දී ඒ නිසා ඕගොල්ලන්ගේ YouTube channel එක රෑන්කින් වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි ප්‍රධාන වශයෙන්ම ඕගොල්ලන්ට views නැත්. ඕගොල්ලන්ට විතරක් නෙමෙයි මම channel 4ක් පහක් කරනවා. ඒ channel 4 පහටම views අඩුයි. ඒ නිසා තමයි ඕගොල්ලන්ට මේ වගේ වැදගත් වෙන වීඩියෝ කරන් ආවේ. ඔයත් කවදාද දවසක YouTube channel එකක් කරන්න හිතන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම කරන්න පටන් ගන්න. මේ දවස් ටික පොඩ්ඩක් එහෙට මෙහෙට පැනනට පස්සේ අනිවාර්යයෙන්ම YouTube channel එක හරියයි. ඔයාගේ YouTube channel එක grow වෙයි. World Cup එක ඉවර වෙච්ච ගමන් ආයි ඊට පස්සේ IPL පටන් ගන්නවා. IPL එක මාස 2ක් විතර වගේ කාලයක් බිසි වෙනවා. සමහර විට ඒ මාස දෙකත් සමහර විට ගොඩක් දුරට views අඩු වෙයි. නමුත් ඔයා දිගටම වැඩ කරන් යන්න, දිගටම වීඩියෝ හදන්න, දිගටම content create කරන්න, ඔයා කරන වීඩියෝ එක YouTube දාන්න, Facebook දාන්න, එතකොට Instagram දාන්න, TikTok දාන්න මොකකින් හරි පත්තු වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම වැඩ කරන්න ඕන. වැඩ කරුවොත් තමයි එක views එකක් හරි එන්නේ.